අද අපි කොච්චි කොළ දාලා රසම රස ඔම්ලට් එකක් හදන්න හදන්නේ. ඉතින් අපිත් එක්ක ඉක්මනට වීඩියෝ එක පැත්තට එන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. අපි කිව්වට මමානේ. ඉතින් මෙන්න මේ විදිහට කොච්චි කොළ වලින් අපි කඩා ගමු. ලොකු සුළඟක් තියෙන යාළුවනේ ගණන් ගන්න එපා. මෙන්න මේ විදිහට කොච්චි කොළ يعني දළු වගේ හරි මෙන්න මේ විදිහට කඩා ගමු කීපයක් අපි. ඒ වගේම කොච්චි ටිකකුත් අපි කඩා ගමු ඔන්න ඔය විදිහට. මෙන්න මෙහෙම ටිකක් දාලා දැන් හැටි ඊට පස්සේ අපි කොච්චි ටිකකුත් කඩා ගමු. ඔයාලා දන්නවා මේ කොච්චි ගහ නේද මගේ වීඩියෝත් එක්ක කලින් ඉඳන් ඉන්න මගේ ආදරණීය යාළුවෝ දන්නවා මේ කොච්චි ගහේ මං කොච්චි කඩනවා කියලා නේද යාළුවනේ. ඉතින් අපි මෙන්න මේ විදිහට කඩා ගමු. ටිකක් වැඩිපුර කඩා ගමුනේ. ඔක්කොම දාන්න නැති වුණත් මෝරලා ගියාට පස්සේ මේවා මේ හරි නැහැ. රස ලපටියෙන් තියෙද්දි. ඉතින් බලන්න කොච්චර රස ගමේ කෑම තියනවද කියලා නේද? ඉතින් ලොකු වියදමක් යන්නෙත් නෑ. බලන්නකෝ මං කියන්නේ බොරුද කියලා දුප්පත් වුණාම හරි සරල ජීවිතයක් ගෙවත හැකි. ලොකු බලාපොරොත්තු නැති බලන්න දැන් බිත්තර දෙකෙන් මම මේ ඔම්ලට් එක හදා. ගොඩක් බිත්තර ගන්න බෑනේ යාළුවනේ. දැන් ඊයේ පෙරේදත් බිත්තර ගණන් ගියානේ. හරි. දැන් යන්කෝ අපි අපේ ඔම්ලට් එක හදාගන්න ලුණු ටිකක් මෙන්න මේ වගේ එකතු කරගමු. මම රට ලුණු පොඩි කෑල්ලකුයි රතු ලුණු ගෙඩි 3-4කුයි එකතු කරගත්තා යාළුවනේ. මීටත් වඩා පොඩියට කපා ගන්න ඕන නම් එහෙම කපා ගන්න කමක් නැහැ. මම මේ ගානට කැපුවා. ඊට පස්සේ අපි ඔයාලත් එක්කම කඩාගත්තා නේද? කොච්චි ටික දාගමු. ඊට පස්සේ කොච්චි කොළ ටික. මේක තමයි මට ඔයාලට ගොඩක් පෙන්වන්න ඕනුනේ. ඇත්තටම මෙන්න මේ වගේ කෑම කන්න පුළුවන්. ඉතින් දැන් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න අද ඉඳන් දන්නවා කොච්චි කොළත් කන්න පුළුවන් දෙයක් කියලා. ඊට පස්සේ අපි අර බිත්තර ගෙඩි දෙක මේ විදිහට ගහගෙන එකතු කරමු. ඉතින් මේවල නරක් වෙලා නෑම කියලා මම දන්නවා. එහෙම නැත්නම් ඉතින් ඔයාලා මේ වෙනම කඩාගෙන ගන්න. මොකද නැත්නම් නරක් වෙලා තිබුණොත් ඔක්කොම ටික අපරාධ නිසා. හොඳේ. ඉතින් දැන් බිත්තර දෙකත් එකතු කරගත්තා. ඊට පස්සේ අපි එකතු කරගමු ගම් මිරිස් ටික. වැඩියම දාගන්න නෑ. දැන් මම අර හීන් කොච්චි එකක් දාගත්තනේ. ඒ නිසා පොඩ්ඩයි දාගන්නේ. හොඳේ. ඊට පස්සේ ලුණු කුඩු එකතු කරගමු. ඉන්න මම ලුණු කුඩු එක ගේනකම්. ඔන්න දැන් අපි ලුණු කුඩු එකතු කරන වෙලාවයි. ඔන්න දාගත්තා. වැඩිම දාගන්න එපා. ලුණුත් හොඳේ ගානට ලුණු නම් දාගන්න යාළුවනේ. ලුණු වැඩි වුණොත් නම් ලොකු විනාශයක්. කන්නම බෑ. ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ හැන්දක් කරන් මේක හොඳට කවලම් කරගමු. මෙන්න මේ විදිහට ඔක්කොම හොඳට මිශ්‍ර වෙන්න කවලම් කරගමු. ඔන්න ඔය විදිහට. මම අද කරපිංච දාගත්තේ නෑ යාළුවනේ. කොච්චි කොළත් ඉතින් කොළ පාටයිනේ. ඒ නිසා මේක කොච්චි කොළම දාලා හදාගන්න. එතකොට ගොඩක් රසයි. කරපිංච දාලා වෙනම ඔම්ලට් හදන ක්‍රමයක් තියෙනවා. මම මගේ යාළුවන්ට ඒක ගේන්න. ඉස්සරහට ගොඩක් ගමේ කෑම පිළිබඳ වීඩියෝ ගොඩාක් මගේ ආදරණීය යාළුවන්ට මම අරන් එනවා. හොඳේ. එකතු වෙලා ඉන්න ඕනේ මගේ ආදරණීය නංගිලා මල්ලිලා අයියලා අක්කලා සෙට් එකම ඔන්න එකත් හරිය. චුට්ටක් එකතු කරගමු මෙන්න මේ විදිහට. එකතු කරගෙන ඉවර වෙලා අපේ ඔම්ලට් එක හදාගමු. ඉතින් මගේ දරලිප ඔන්න ඔය දරලිපේ තමයි දැන් මම මේ හදන්නේ ඔම්ලට් එක රසම රසට. දැන් ඉතින් මෙන්න මේ විදිහට එකතු කරගමු අපි අපේ ඔම්ලට් මිශ්‍රණය. ඔන්න ඔය විදිහට එකතු කරගෙන හදාගමුකෝ. බලමුකෝ ඔයගොල්ලෝ කාලත් නැතුව ඇති කියලා මං හිතනවා. කාපු අයත් ඇති හැබැයි. කොච්චි කොළ ඔම්ලට් කාලා තියෙන අය ඉන්නවනම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔන්න ඉතින් අපේ ඔම්ලට් එක ලස්සනට හැදීගෙන එන වෙලාව තේනව නේද? හරියම ලස්සනට හැදීගෙන එනවා. මේක චුට්ටක් අපි වහගමු. මෙන්න මේ විදිහට මැටි කෝප්පයක් කරා අපි මේක වහගමු. ඉතින් ඔය මට තියෙන බඩු වලින් තමයි ළමයි මම වැඩ කරන්නේ. හොඳේ. දැන් ඔන්න අපි අනිත් පැත්ත ගහගන්නයි හදන්නේ. හරි. දැන් මේ පැත්ත රත් වෙන්න දෙමු. දැන් අපි හදාගත්ත ඔම්ලට් එක මේ වගේ දාගමු. Wow,
හරිම ලස්සනට තියෙනවා. ඔන්න දැන් මං කාලා පෙන්නන්නයි හදන්නේ. ඔන්න මං හදාගත්ත රසම රස ඔම්ලට් එක. අපි මේක කොච්චි කොල දාලා තමයි හැදුවේ. දැන් මම මේ පොඩි කෑල්ල කපාගෙන ඔයාලට කාලා පෙන්නන්න මේ අරන් ආවේ. තාම හොඳටම රස්නේ ඈ. මං කාලා පෙන්නන්නම් පොඩ්ඩක්. ඔයාලට ඔන්න අපේ පූසත් කෑ ගහනවා යටත් දෙන්න ඕනේ. කාලා බලමු. හරිම රසයි. උණු පිට. ඔයාලත් හදලා රස කියන්න අපේ channel එක subscribe කරන්න. ගොඩක් ආදරේ හැමෝටම.